right. සුබ දවසක් හැමෝටම. ඉතින් වීඩියෝ එකක දෙච්ච වීඩියෝ එකක දෙච්ච ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි කාලෙක ඉඳන් විශේෂයෙන් මගේ වීඩියෝස් බලන ගොඩක් කට්ටිය කාලෙක ඉඳන් රික්වෙස්ට් එකක් කරලා තිබ්බා එයාලට අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීම පිළිබඳ යම් විෂය කරුණු පිළිබඳ යම් හැඳින්වීමක් කරන්න කියලා. ඉතින් මේක ඇතුලේ කතා කරද්දී අපිට කතා කරන්න ගොඩාක් විෂය පතයන් තියෙනවා. මම කියන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කෑම්ස් ගොඩාක් වෙනවා. ඉතින් හැම දෙයකින්ම ඔයාලට හිතු පරිදි අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීම කරන්න බෑ. ගොඩාක් ඒවා ඇත්තටම එහෙම පෙන්නලා තිබ්බට ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඉතින් මම ලෑස්ති ඔයාලට ඇත්තටම අන්තර්ජාලය ඔස්සේ සත්‍ය වශයෙන් මුදල් සොයන්න පුළුවන් සත්‍ය ක්‍රමවේද කීපයක් ගැන කතා කරන්න මෙතනින් ඉස්සරහට එපිසෝඩ් විදියට. ඉතින් මේ වීඩියෝස් ටිකක් දීගායි. මොකද මේ වීඩියෝස් සරලව එක දවසින් කියලා දෙන්න පුළුවන්. කාලයක් මගේ වීඩියෝස් බලන කට්ටිය දන්නවා ගොඩක් දුරට මම ග්‍රැෆික් ඩිසයිනින් ගැන සහ වීඩියෝ එඩිටිං, මෝෂන් ග්‍රැෆික් ඩිසයිනින් වගේ විෂය කරුණු ගැන තමයි ගොඩක් දුරට අපි කතා කරන්නේ. ඉතින් මෙතනින් එහාට මම කතා කරන්න ලෑස්ති. මොකද AI එනවත් එක්ක ග්‍රැෆික් ඩිසයිනින්, මෝෂන් ග්‍රැෆික්ස් වගේ විෂය කරුණු විශේෂයෙන්ම විශේෂ ශ්‍රේෂ්ඨයන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපිට ඉස්සරහට යන්න වෙනවා මේ විෂය කරුණුත් එක්ක මේවත් එක්ක. ෆොටෝග්‍රැෆි ගැන මම කතා කරනවා යම් ප්‍රමාණයකට. ෆොටෝග්‍රැෆි ගැන අපි කතා කරන්න ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් කතා කරන්න ලෑස්ති වෙනවා ෆොටෝග්‍රැෆි ගැන. ෆොටෝග්‍රැෆි ගැන මම දන්න දේවල් ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒක ඇතුලේ අපි කතා කරමු. අපි ඉස්සරහට කතා කරමු ගොඩක් දේවල්. විශේෂයෙන්ම මේ අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීම කියන විෂය පතේ ඇතුලේ විවිධ කාරණා ටිකක් අපි කතා කරමු. අන්තර්ජාලය මුදල් සෙවීම මම කාලෙක ඉඳන් කරන වැඩක්. කාලෙක ඉඳන් මම ප්‍රැක්ටිස් කරන වැඩක්. ඉතින් මම ශේෂ්ත්‍රයේ වැඩ කරමින් ලංකාවේ ෆොටෝග්‍රැෆි වල ඒ වගේම වෙනත් ශේෂ්ත්‍රයන් වල මොෂන් ග්‍රැෆික් ඩිසයිනින් වල වගේ ශේෂ්ත්‍රයන් වල වැඩ කරමින් තමයි මේ වැඩේ කරන්නේ. මේක මම ෆුල් ටයිම් අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීම කරන්නේ. මම මුදල් සෙවීම පිළිබඳ විෂය කරුණු ගොඩක් අධ්‍යයනය කරලා තිනවා. රිසර්ච් කීපයක් කරලා තිනවා. ඒ රිසර්ච් වල ප්‍රතිඵලات එක්ක මම ඔයාලට කියන්න ලෑස්ති වෙනවා, පැහැදිලි කරලා දෙන්න ලෑස්ති වෙනවා. අන්තර්ජාලයේ මුදල් සෙවීමේ සත්‍ය ක්‍රමවේද, අතර මුදල් සෙවීමට හැකි ක්‍රමවේද. ඉතින් ඔයාලා මේවා පරීක්ෂා කරලා බලන්න. මේවා 100%ක්ම ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ. right. ඉතින් මම මෙතනදී ඔයාලට දැන් කියලා දෙන්නේ කොහොමද මේ අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීමේ මූල ආරම්භයක් විදිහට පටන් ගන්න පුළුවන් පොඩි වැඩක්. මේක ලොකු වැඩක් නෙමෙයි. ඔයාලට ගොඩාක් සල්ලි හම්බ කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි මේක. සමහරට ඒක ඔයාගේ පළවෙනි අවුරුද්දේ ඩොලර් 100ක් වෙන්න පුළුවන්. අවුරුද්ද මහන්සිලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයා සමහරට මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අන්තර්ජාලයේ මුදල් සෙවීම පටන් ගන්න ආරම්භ කරන කෙනෙක් නම් මේ හොඳ වැඩක්. ඒ වගේම මේක ඔයාගේ පැසිව් ඉන්කම් එකක්. ඉතින් මේක අන්තර්ජාලය ඔස්සේ කරන ගොඩාක් කට්ටිය ඉන්නවා. මේකට කියන්නේ මේ විෂයට කියන්නේ print on demand කියලා. ඒ කියන්නේ අපි ගාව තියෙනවා ආර්ට් වර්ක් එකක්. අපි ඒ ආර්ට් වර්ක් එක ඔන්ලයින් ස්ටෝර් එකකට බාර දීලා තියෙනවා. ඒ ස්ටෝර් එක අපේ ආර්ට් වර්ක් එකේ මොකප් එකක් එයාලගේ ස්ටෝර් එකේ දාලා තියෙනවා. ඒක ඒ මොකප් එකට සේල් එකක් ආපුවාම ඒගොල්ලෝ ටී-ෂර්ට් එක print කරලා ඒක විකුණනවා. ඔක තමයි ටී-ෂර්ට් වෙන්න පුළුවන්, මාක්ස් වෙන්න පුළුවන්, වෙනත් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේක දැන් ඔයාලට පැහැදිලි කරනවා. ඔයාලට තේරෙයි මේක මේ එන වැඩක් කියලා. නෑ, මේක ඊටාම සරලයි. ඊටාම සරලව කරන්න තියෙනවා. ඔයාලට තියෙන්නේ ආර්ට් වර්ක් එක හදලා දෙන එක විතරයි. එහෙම නැතුව මේක එන සංකීර්ණ වැඩක් නෙමෙයි. හැබැයි මේකේ සංකීර්ණ යම් සංකීර්ණ දේවල් තියෙනවා. අපි ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. ඒක ඔයාලට වෙබ් ඩෙවලොප්මන්ට් ගැන යම් අධ්‍යයනයක් තියෙන්න ඕන, ඩිසයිනින් ගැන අධ්‍යයනයක් තියෙන්න ඕන. ඒ වගේම තව විෂය කරුණු පිළිබඳ අධ්‍යයනයක් තියෙන්න ඕන. එහෙම කරන්න පුළුවන් print on demand වල ඊට වඩා ඇඩ්වාන්ස් දේවල් විෂය කරුණු තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට. මම කතා කරන්නේ මේ print on demand ගැන තියෙන ඉතාම සරල තැන සහ ඉතාම පැහැදිලිව ඔයාලට තේරුම් ගන්න පුළුවන් විෂය කරුණු තියෙන තැනක් ගැන. ඉතින් මේක Redbubble එක්ක මම කතා කරන්නේ. Redbubble කිව්වම ඔයාලා ගොඩක් දන්නවා. Redbubble කියන්නේ ගොඩක් කට්ටිය කතා කරලා තියෙනවා Redbubble ගැන. හැබැයි Redbubble ගැන කතා කරද්දී මම අද කතා කරන්නේ ඔයාලා AI එකතු කරලා මේ Redbubble එකේ වැඩේ තව ටිකක් ඇඩ්වාන්ස් කරන්න කොහොමද කියලා.
Redbubble කරද්දී ඔයාලා කරන වැරදි ටිකක් තියෙනවා. හරි? එක ඔයා තේරුම් ගන්න ඕන පළවෙනි දේ තමයි ඔයා මේ ටී-ෂර්ට් විකුණන්නේ ලංකාවේ ඉන්න සිරිපාලටවත් ගම්මන්පිලටවත් සුමනදාසටවත් නෙමෙයි කියලා. මේ ටී-ෂර්ට් ඔයාලා මිලදී ගන්නේ ලෝකේ ඉන්න වෙනත් රටවල් වල ඉන්න කට්ටිය. ඒ USA වෙන්න පුළුවන්, ඒ ඉංග්ලන්ඩ් වෙන්න පුළුවන්, ඒ ස්විස් වෙන්න පුළුවන්. එතකොට ඔයා ටී-ෂර්ට් ඩිසයින් කරන්න ඕන නම් එයාලට. එහෙම නැතුව ඔයා ලංකාවට ගැලපෙන ටී-ෂර්ට්ස් හදලා වැඩක් නැහැ. සමහර වෙලාවට ඒගොල්ලෝ ලංකාව කියලා රටක් දන්නෙත් නැතුව ඇති. ඉතින් ඒක තමයි පළවෙනි වැරද්ද. එතකොට ඔයා ටී-ෂර්ට් ඩිසයින් කරන්න ඕන. ඔයා නොදන්න මාකට් එකක් වෙන්නේ. එතකොට මේ මාකට් එක තේරුම් ගන්න ඕන. එතකොට ඔයා මෙතනදී ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ නිෂ් එක කියන එක. මේක අන්තර්ජාලයේ මුදල් සෙවීමේ අයන්න වගේ තමයි. ඔයා වැඩක් කරන්න පටන් ගන්න ඕන මුලින්ම නිෂ් එකට. මේ නිෂ් එකට ඔයාගේ වැඩේ කරේ නැත්නම් ඔයාගේ වැඩේ ඔයාගේ ස්ටෝ එක අච්චාරුවක් වෙනවා. උදාහරණයක් විදියට ඔයා හොයලා බලන්න ලෝකෙ මේ වෙද්දි නිෂ් විදියට මොකද ජනප්‍රියම නිෂ් තියෙන්නේ. හරි? හැබැයි මේක ජනප්‍රිය මේව පස්සේ යන්නත් එපා. සමහරට පොඩි නිෂ් එකක් ඊට වඩා හොඳ එකක් වෙන්න පුළුවන්. හරි? හරි. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. මම මොන නිෂ් එකකටද කරන්නේ? ඔයත් ආස නිෂ් එකක් තියෙනවා නම් ඒ නිෂ් එකට කරන්න. එතකොට මෙහෙමයි. දැන් නිෂ් එකට කරද්දී ඔයා මතක තියාගන්න ඔයාලට නිෂ් දෙකක් එකතු කරන්නත් පුළුවන්. මොකද මේ නිෂ් දෙකක් එකතු කරන්නේ කියලා. අපි හිතමු කෝපි ෆෑන්ස්ලා ඉන්නවා. කෝපි ෆෑන්ස්ලා කියන්නේ ලෝකේ හොඳ නිෂ් එකක්. හරි? කෝපි ෆෑන්ස්ලා ඉන්නවනේ. කෝපි බොන්න ආස කට්ටිය. ඒතර ලෝකේ කෝපිත් එක්ක print on demand කියන මාකට් එකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒතර ලෝකේ විශාල කෝපි ෆෑන්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමයි ලෝකේ විශාල කැට් ෆෑන්ස්ලා ප්‍රමාණිකුත් ඉන්නවා. ඩොග් ෆෑන්ස්ලා තමයි. කැට් ෆෑන්ස්ලා ඩොග් ෆෑන්ස්ලා ඉන්නවා. අපි හිතමු ඔයාලට පුළුවන් නිෂ් එකක් හදන්න ලෝකේ ඉන්න කෝපි බොන කැට් ෆෑන්ස්ලාට. එතකොට ඔයාගේ නිෂ් එක සම්පූර්ණ තීරණය වෙන්නේ කැට් සහ කෝපි කියන නිෂ් දෙක මත. ඒ නිෂ් දෙක එකතු කරලා ඔයා හදනවා තව නිෂ් එකක්. ඒකට මේ විදිහට ඔයාට නිෂ් ඔයාට යම් නිෂ් එකක් ඇතුලේ කරන්න පුළුවන්. එතකොට ඔයා print on demand වල සාර්ථක වෙන්න ඕන නම් මම කියන්නේ Redbubble වල සාර්ථක වෙන්න ඕන නම් ඔයාට මේ එකම නිෂ් එක අඩුම වශයෙන් ආර්ට්වර්ක් 1500ක්වත් තියෙන්න ඕන. Redbubble එකේ දවසකට ආර්ට්වර්ක් 250ක් වාට අප්ලෝඩ් කරන්න අවසර දීලා තියෙනවා. එතකොට ඔයාට මහන්සි වුණොත් මේක කරන්න බැරි කමක් නැහැ. ඉතින් ඔයාට මේකට මහන්සිය විතරයි වෙදගන්නේ. සමහරට ඔයාට මේ ඔක්කොම ටික කරන්න සතියක් යයි. ඉතින් ඔයා සතියක් කරලා ඔයා මහන්සියලා බලන්න. මම එතකින් එහාට මේක සෝෂල් මීඩියා වල මාකට් කරන විදිය ඒකට අවශ්‍ය දේවල් ටික පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. හැබැයි try කරලා බලන්න මේ වැඩේ මෙහෙම කරන්න පුළුවන්. try කරලා බලන්න මේක සාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා සාර්ථක නොවෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි මේක මේ තරමට මේ විදියට වාමහන්සියලා කරනවා නම් මේක සාර්ථක වීමේ සම්භාවිතාවය ඉතාම වැඩි. ඉතින් එහෙම තමයි අපි කරන ගොඩාක් වැඩවල යම් සම්භාවිතාවයක් තියෙනවා. එතකොට අපි මේ වැඩක් කරපුවාම සමහරට ඔයාට මේක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට මම කියන්නේ ඔයාට සාර්ථක වීමේ උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය නම් ඔයා හරි නිෂ් එකක් තෝරගන්න. ඒ නිෂ් එක මේ ලංකාවට ගැලපෙන නිෂ් එකක් නෙමෙයි පිට රටකට ගැලපෙන නිෂ් එකක්. වෙනත් රටකට ගැලපෙන නිෂ් එකක් අපි තෝරගන්න. එතකොට මේ නිෂ් එක ඔයාට පොඩි රහක් තියෙන්නත් ඕන. උදාහරණයක් විදිහට ඔයා කෝපි ෆෑන්ලාගේ නිෂ් එක පාවිච්චි කරනවා නම් ඔයා කෝපි ෆෑන්ලාගේ නිෂ් එක දන්නවා නම් ඔයාගේ නිෂ් එක විදිහට ඔයා ජීවිතේට කෝපි බොන්නේ නැති ඔයාට කෝපි පෙන්වන්න බැරි කෙනෙක් නම් සමහරට මේක ඒක සාර්ථක වෙන්නේ නැති වෙයි. සමහරට ඔයා කෝපි ෆෑන් කෙනෙක් නම් ඔයා කැට් ෆෑන් කෙනෙක් නම් ඔයා ඩොග් ෆෑන් කෙනෙක් නම් ඒක පොඩ්ඩක් සමහරට ඊට වඩා සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් අපි ඩොග් ෆෑන් කෙනෙක් විදිහට කරනවා ඩොග්ලගේ බීට්ස් ඉන්නවා බ්‍රීඩ්ස්. ඒතර මේ බ්‍රීඩ්ස් ගැන යම් අවබෝධයක් තියෙනවා. මේ විෂය කරුණු දෙකම ඔයා මේ print on demand ගැන දන්නවා වගේම අදාළ නිෂ් එකේ
නිෂ් එක ගැනත් යම් දැනුමක් තියෙනවා. හරි? එහෙම නිෂ් ලෝකේ ගොඩාක් තියෙනවා. හරි? එතකොට මුලින්ම ඔයා හොයාගන්න ඕන ඔයාට ගැළපෙන නිෂ් එක මොකක්ද කියලා. එතකොට නිෂ් එකට ගැළපෙන විදිහට ස්ටෝ එකක් හදාගන්න ඕන. අපි කතා කරලා බලමු. රයිට්. අපි ස්ක්‍රීන් එකට යමු. අර රෙඩ් බබල් කියලා සර්ච් කරන්න පුළුවන් මේකේ. ටැග් ජෙනරේටර් නෙමෙයි. මම සර්ච් කරපු හිස්ටරි තියෙන්නේ. රෙඩ් බබල් ගියා. මෙන්න මේ රෙඩ් බබල් කියන සයිට් එක තමයි ඔයාගේ සයිට් එක. රයිට්. මේ සයිට් එකට ගියාම මේකේ බලන්න ඔන්න ටී-ෂර්ට්ස් තමයි මේකේ ගොඩාක් තියෙන්නේ. එතකොට මේ platform එකේ තියෙන වෙනස තමයි මේ platform එකේ තියෙන්නේ වෙනත් ආටිස්ට්ලා විසින් කරන ලද ආර්ට්වර්ක්. එතකොට මේ රෙඩ් බබල් කියන කම්පැනි කවදාවත් එයාලගේ ආර්ට්වර්ක් කරන්නේ නැහැ. මේ ඔක්කොම ආර්ට්වර්ක් පිටින් කරන කට්ටිය එයාලා මොකප්ස් දාලා දෙන්නේ. එතකොට මේ මොකප්ස් වලට සේල් එකක් ආවම එයා කරන වැඩේ ඒ මොකප් එක print කරලා ටී-ෂර්ට් එකේ print කරලා එයා දාන එක. right? ටී-ෂර්ට් විතරක් නෙමෙයි මේක තව ගොඩක් දේවල් තියෙනවා. අපි කතා කරලා බලමු. right. මේක දැනට මම මේ පාවිච්චි කරන temporary account එකක් තියෙන්නේ මේ. මගේ ඔරිජිනල් account එක මේක නෙමෙයි. ඒ නිසා කවුරුත් මේකට යන්න එපා. මේක earn කරලත් නෑ ලොකුවට අතන. මේක මම මේ පොඩි ඔයාලට ටෙස්ට් කරන්න වගේ තියන්නේ. මේකේ මම යම් ප්‍රමාණයක් මුදල් හොයලා තියෙනවා. මම ලොකුවට ඇත්තට පස්සෙන් ගිහිල්ලා නෑ. ඒ කියන්නේ මම අර ඔයා කියපු දේවල් ඔක්කොම කරලා නෑ මේකට. හරි. එතකොට මේ දේවල් ටික කරොත් තමයි ඇත්තටම ඔයාලට සක්සස් වෙන්න පුළුවන්. ඔයාලට ඉතාලම හොඳ තැනකට යන්න පුළුවන්. ඔයාගේ ආර්ට්වර්ක් ඔයාගේ ආර්ට්වර්ක් 3000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාලට මේ print on demand මේ print on demand market එක ඇතුලේ විශේෂයෙන්ම මේ red bubble market එක ඇතුලේ හොඳ තැනකට යන්න පුළුවන්. එහෙම තමයි මෙයාලගේ reviews වල කියන්නේ. එතකොට බලමු අපි මේක කොහොමද මුලින්ම කරගන්නේ කියලා. best niche for print on POD කියලා දාමු. artworks. right. අපි search කරලා බලමු. मैंने पर्सनल डेवलपमेंट कॉमेडी पॉप कल्चर ये वगैरह देवाल තියෙනවා टेक एंड एआई එතකොට health and fitness stories in audio drama ගැනත් තියෙනවා මම දන්නේ right ඔව් මෙහෙම කතාවක් කියනවා නැත්නම් මෙහෙම ගමු මේ ටී-ෂර්ට් ගැන best niche for t-shirt artworks right jewel and streak තියෙනවා කීපයක් මම නැත්තර මේවා pet lovers මෙන්න මේ pet lovers කියන එක මම කිව්වා ඔයාලට එතකොට social movements again social movements කියන්නේ අපි අර gotago home වගේ ඒ වගේම නේද ලංකාවෙ වෙච්ච ඒවා ඒවා නෙමෙයි ලංකාවෙ වෙච්ච ඒවා නෙමෙයි මම කියන්නේ ඒවා පිටරට වෙනවා නම් අන්න මරු මට මේකේ ඕන මේ pet lovers කියන එක තියෙන්නේ especially cats and dogs කියනනේ මට ඕන මෙන්න මේ මම මෙහෙම chat gpt එකට කියනවා හරි right තපර දෙන්න
හරි. මම මෙන්න මෙහෙම කියනවා මම මේක කොපි කරගන්නම්. right. මම මෙහෙම කියනවා prompt for generate t-shirt artwork for dog lovers. Right? ඕන අපිට දාන්න පුළුවන් coffee and dog lovers. tea and dog lovers කියලා දාන්නත් පුළුවන් අපිට. මම නිකන් dog lovers කියලා දාන්න. ඒක ඔයාගේ niche එක අනුව ඔයාලට දාන්න පුළුවන්. right? එහෙනම් මන්න මේව කරාම මට හම්බෙනවා t-shirt එකක් ඩිසයින් කරගන්න t-shirt එකේ ආර්ට් එකක් හදා ගන්න පුළුවන් prompt එකක්. මම මේ ගොඩක් ඒවා කියලා දෙන්නේ free වැඩ කරන්න පුළුවන් ඒවා. ඒ නිසා මේක මීට වඩා ලේසියෙන් කරන්න පුළුවන් ඇත්තටම. ඔයා මේ ChatGPT buy කරලා තිබ්බනම් ඔයාලට කිලින් ChatGPT වලින් image එක generate කරන්නත් පුළුවන් ඈ. මේකෙත් image එක generate කරන්න පුළුවන්. අපි ඊට වඩා සාර්ථක ක්‍රමයකට යමු. දැන් prompt එක මම හදාගෙන තියෙනවා. මට එතකොට prompt එක මෙතනින් එහාට develop කරන්න image විදිහට develop කරන්න තව AI එකට යන්න පුළුවන්. එතකොට එහෙම යද්දී ජනප්‍රිය AI කීපයක් තියෙනවා. අපිට Leonardo වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එකේ කරපු Dreamina කියන එකට යන්න පුළුවන්. මම Dreamina කියන එකට යන්න. Dreamina එක මේ වෙලාවේ ලේසියෙන්ම වාට free of charge හරි ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් AI එකක්. ඒ නිසා අපි ඒකට යමු සහ ඒකේ limitation හරි අඩුයි. ඒකයි මම Dreamina එක පාවිච්චි කරන්නේ. මම ඒ නිසා මේක copy prompt එක copy කරනවා. copy කරලා මම මේක 1 to 1 කියන එක ගන්න. මම මේක යන්න පුළුවන් උපරිම size එකට යනවා. ඇත්තටම මට අදහසක් නැහැ මේක උපරිම size එක කීයද කියලා. ඔව් මේක 1360 තමයි කියන්නේ මෙයා. මම 1360 දෙනවා උපරිම size එක. ඒතකොට 1360 තමයි මගේ artwork එක එන්නේ. right අපි generate කරලා බලමු. අපේ artwork එක කොහොමද කියලා. මම ඊට ඉස්සෙල්ලා artwork කීපයක් generate කරා. right ඔන්න මට artwork කීපයක් හදලා දුන්නා. මට ඕන මේක අපිට මේ Leonardo එකෙත් ඕන type කරන්න පුළුවන්. app.leonardo.ai නේ. හරි. මේවා ගැන ඔයාලට සමහරට මේ අන්තර්ජාලයේ උන්තරම් resources තියෙනවා මේවා මොනවද කියලා හොයලා බලන්න. ඉතින් මම දන්නවා ඔයාලා මේ ගැන යම් ප්‍රමාණයක් දන්නවා කියලා. ඒ නිසා ලොකුවට මේවා පැහැදිලි කරලා දෙන්නේ කාට හරි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. right අපි එහෙනම් මේක image generation වලට යනවා. right මම මේකේ ගිහිලා face කරනවා මගේ prompt එක. ඒක මට 1 to 1 prompt එකක් ඕන. මට මේකේ limitation තියෙනවා ඒ නිසා ගොඩාක් ඒවා කරන්න බෑ. මම graphic designing කියන එක ගන්න. ඊට පස්සේ මම generate කියලා දෙනවා. right ඔන්න මේකෙත් යම් generation එකක් මට දීලා තියෙනවා. මට ඕන මේක ගන්න පුළුවන්. හරි? මේක මම download කරගන්නවා. ඊට පස්සේ Dreamina එකෙත් ඕන මට මේකක් download කරගන්න පුළුවන්. මම දැන් මේක ගෙනවා Dreamina එකට. ඒක ගේන්නේ මට මෙන්න මේ නිසා. මොකද මට මේක scale up කරගන්න ඕන. ඒ නිසා මම ගිහිල්ලා upload image දීලා මගේ download එකේ තියෙන අර image එක ඒක මම මෙහෙම අප්ලෝඩ් කරගන්නවා. එක මට මුලින්ම අවශ්‍ය වෙනවා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න. මම ඒ නිසා මේකේ රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියන එක දෙනවා. මේක සමහරට සාර්ථක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. බලමු අපි. ඔව් පේනවා ඒක සාර්ථක නැහැ කියලා. right මම ඒ නිසා මුකුත් කරන්න යන්නේ මම මේක ඕමෝ තියෙනවා. මම මේක Photoshop එකෙන් අයින් කරගන්න යන්නේ. මොකද මේ background සමහරට මේ වගේ art work වල background remove කරද්දි ඒක සාර්ථක වෙන්නේ නැහැ. මට මේක අවශ්‍යයි. මෙයාට යන්න පුළුවන් ටිකක් ලොකු size එකකට. ඒ නිසා මම ගිහිල්ලා මේක දෙනවා 3000යි 3000 වගේ බලමු. මේක දෙන්නේ උඩරිම 2048.
2038 right කමක් නෑ. හරි මම මේක නැත්නම් මේක කරන්න පුළුවන් කිලිම. ඔන්න නැත්නම් මේක හම්බු කරන්න මම expand කියන එකට දීලා මම expand කරනවා මේක 3 ගුණයක්. හරි ඔන්න expand කියලා දුන්නා මේ. sorry මේක මං හිතන දේ නෙමෙයි වෙන්නේ. expand වුණොත් දෙපැත්තට වැඩි වෙන්නේ. ඒක වැරදීමක්. right now the canvas එකට ගියමු. ඔන්න මෙන්න මෙතන තියෙනවා HD upscale කියලා. right upscale වෙලා දිනවා. හැබැයි මෙතන size එක වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙතන export කරද්දී අපිට size එක XXX දෙන්න. හරි? එතකොට මේක අපේ තියෙන size එකට වඩා දෙගුණයක් size වෙලා තමයි scale වෙන්නේ. export වෙන්නේ. right ඔන්න megabyte දෙකක ෆයිල් එකක් ඇවිල්ලා තියෙනවා දැනට. මම ඒක Photoshop එකට කොහොමද තරන් යන්න. ඔයා මේ වගේ දෙයක් කරද්දී අනිවාර්යෙන් Photoshop දැනුම තියෙන්න ඕන. මොකද මේක background එකම හරියටම remove වෙන්නේ නැහැ සමහරට AI tool වලින්. ඒ නිසා Photoshop දැනුමක් තියෙන්න ඕන. මම Photoshop එකට යන්න. Photoshop එකට ගියාට පස්සේ මට වෙලා තියෙනවා මගේ artwork එක. මේක HD scale වෙච්ච එක. එතකොට ඔයා Redbubble එකේ artwork එකක් දාන්න නම් මාගේ මේ size එක 3000 තියෙන්න ඕන. බලමු අපි 3000 මේක තියෙනවද කියලා. pixels එකට ගියාම මේක තියෙනවා 2038 තමයි තියෙන්නේ. නෑ මේක මට 3000 වෙන්න ඕන. ඒ නිසා මේක scale කරගන්නවා 3000ට. right හරි ඊට පස්සේ මට මේක background මාරු කරන්න ඕන. බලමු Photoshop එකේ තියෙන basic background remove එකට වෙන්නේ කියලා. ඔව් එතකොට මෙන්න මෙහෙම එකක් එන්නේ. මම මුකුත් කරන්න යන්නේ මම කරන වැඩේ මේ සාමාන්‍ය මම දන්න විදිහට background remove කරනවා. සාමාන්‍ය classic background remove එක. magic wand tool එක හරහා magic wand tool එක දාපුවම මේක අපිට ඔක්කොම ටික එකම කලර් එකක් මේ නිල් පාට තියෙන කලර් එක තියෙන සම්පූර්ණ ටික අයින් කරලා දාන්න ඕන. එතකොට හරි. මේ යට shadow එක තිබ්බට කමක් නැහැ. මේකත් මම අයින් කරනවා. right. දැනට මට ලොකු අවුලක් නැහැ. පොඩ්ඩක් ඉන්න. ඔව්. මෙන්න මෙතන චූටි ගැටලුවක් වෙනවා. ඒක ඕන මහන්සියලා හදන්න පුළුවන්. මහන්සි නොවි හදන්න මම දැනට ඒක ලොකුවට හිතන්නේ. ඕනනම් ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙතන Q එක ප්‍රෙස් කරාම Photoshop දැනුම තියෙනවා නම් ඔයාට මෙන්න මෙහෙම brush එකක් අරගෙන මේ ටික හදා ගන්න පුළුවන්. හැබැයි මේ ඔයාට මේක හැම artwork එකම නෙන්නේ නැති. සමහර ඔයාගේ artwork එක AI වලින් background remove කරපුවම remove එක කිසි ගැටලුවක් නැතුව මේක නම් චුට්ටක් සංකීර්ණ වුණා. මේ කැලේ නිසා right මම මෙහෙම මේක කරා ඒ ප්‍රශ්නේ විතර විතරයි ප්‍රශ්නේ තියෙන්නේ right වෙන මොකක්වත් නැහැ ඔව් නෑ හරි මේ කැලලත් අපි ඕන අයින් කරලා දාන්නත් පුළුවන් බලමු right මම මේක අයින් කරපුවාම මට තව නිල් කැලලක් විතර ඇතුලේ තියෙනවා සම මේකටත් magic wand tool එක පාවිච්චි කරලා magic wand tool එක පාවිච්චි කරලා අයින් කරලා දාන්න. right ඔන්න මගේ නිවැරදි png එක ඇවිල්ලා තියෙනවා. right ඔන්න මම මේක save කරනවා png එකක් විදියට මගේ desktop එකේ folder එක. මම ඒක red one කියලා search මේ කරනවා ඊට පස්සේ මම මේකේ png එකක් විදියට save කරනවා මේ file එක පළවෙනි artwork එක විදියට right save කරලා
හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. right මම red bubble එකට යනවා. ගිහිල්ලා මගේ dashboard එකට යනවා. මොකද මේ add new works කියන එකට ගියත් කමක් නැහැ. right ඊට පස්සේ upload new works කියන එකට යනවා. ගියාම මගේ png එක මෙතන දාන්න ඕන. ඉතින් මම desktop එකට ගිහිල්ලා මගේ red කියන folder එකේ තියෙන png එක මම මෙතනට අරන් එනවා. right දැන් අපිට අවශ්‍ය වෙනවා title එකක්, tags ටිකක්, ඊට පස්සේ description කීපයක්. right හරි මම මෙහෙම දෙයක් කරනවා. එක මෙන්න මෙතන දැන් prompt එක අපි generate කරන් තියෙනවානේ. මෙයාට මම කියනවා generate title for this prompt. right title ටිකක් තියෙනවා මෙතන. මම මෙයාට කියනවා generate long one title. For POD website. හරි මෙන්න මෙයා දෙනවා දිග ටයිටල් එකක් අපිට හදලා තව සජෙෂන්ස් කීපයකුත් දෙනවා. මම මේක ගන්නවා. right ඊට පස්සේ මාගාව ටයිටල් එකක් තියෙනවා. right ටිකක් දිග ටයිටල් එකක් තියෙනවා. නැත්නම් මේක ඔන්නෝම දාන්න පුළුවන්. හරි right ඊට පස්සේ මේකට ටයිටල් ටැක්ස් ටිකකුත් තියෙනවා. මෙතන 50 character limit per tag 15 tags දෙන්න පුළුවන් කියනවා. අපි බලමු tags ටික. generate list of tags. ඔන්න tags එකක් තියෙනවා. tags එතකොට මම tags ගොඩක් හදනවා. මම මේකේ මුල තියෙන tag ටික විතරක් ගන්න. මම dog lovers check මේ tags ටික දෙන්නේ. මේ tags ටික මෙහෙම copy කරලා මම red bubble එකට දානවා. red bubble එකට දාද්දී අර tags මේවා අවශ්‍ය නැහැ. ඔයා tags ටික මේක හදා ගන්න ඕන. ඔයාලට මෙහෙම මේක කරන්නත් පුළුවන්. ඕන්න මෙහෙම කරන්නත් පුළුවන්. ඔයාලට පුළුවන් Google ගිහිල්ලා red bubble tag generator කියලා search කරන්න. එතකොට tags කීපයක් දෙනවා. දැන් මේ AI එකෙන් අපි වෙනස් කරලා තියෙනවා. මේ AI ඉස්සෙල්ලා අපි මෙහෙම තමයි කරේ. ඒතර අපේ title එකක් දැන් අපි දාගෙන තියෙනවනේ. මේ title ටික අරගෙන මේකේ දුන්නාම සමහරට එන්න තියෙයි බලමු. දිග වැඩි මේක අපි මේකෙන් කොටසක් ගමු.
ඔව් ඩොග් ලවර් කියන එක ගමු. ඩොග් ලවර්ස් වලට අදාළ ටැග්ස් ටික තමයි ඉන්න ඕන. එතකොට ටැග්ස් කියන දුන්නාම ටැග්ස් ටිකක් දෙනවා. මේ සයිට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ වෙන සයිට් එකකට යමු. ඉතින් මේ වගේ සයිට් එක ඔයාලට වෙනස් වෙන්න වෙනවා. එහෙම හැම වෙලාවෙම එකම සයිට් එක වැඩ කරන්නේ නැති වෙනවා. මට ටැග්ස් ටිකක් දීලා තියෙනවා. මට සාමාන්‍ය ටැග්ස් කීපයක් දීලා තියෙන්නේ. ඒකත් අවුලක් නෑ. මම මේක කොපි හෝල් දෙන්න. කොපි හෝල් දීලා මෙතනට මම අරන් එනවා පේස්ට් කරලා. මම ටැග්ස් ටිකකුත් තියෙනවා. right. ඊට පස්සේ description එකකුත් තියෙනවා. මේක නේද? කෙලිම අපි දෙනවා right. right description කියලා දුන්නාම කෙලිම right වෙනවා. මේ අපි ඔක්කොම ටික මේ එකම එකේ කරගෙන යන්නේ. ඒ නිසා තමයි මට මේක මේ විදිහට ලස්සනට හදලා දෙන්නේ. හරි. මෙන්න මෙතන description එක දීලා තියෙනවා. ඒක දාන්න. මේවා හරියට තව පාරක් බලනවා නම් හොඳයි ආ. මේවා තියෙන එක බලන්න තු. හරි. right. එතකොට ඉතින් එහාට මට හම්බෙලා තියෙනවා මේකේ ටැග්ස් ටික හරි, description එක හරි. ඊට පස්සේ මේ ආර්ට් වර්ක් එක චෙක් කරලා යන්න ඕන. මේ ආර්ට් වර්ක් ඔක්කොම එඩිට් ගිහලා බලන්න. මේ සුදු පාට ෂර්ට් එකේ මේක තියෙන්නේ. සුදු ෂර්ට් එක මෙන්න මේ විදිහට තියෙන්නේ. right. මේකේ size එක ඕන මට වැඩි කරන්න පුළුවන්. ඒතර කැපෙනවා. ඕන මට ටිකක් size එක කුඩා කරලා මෙන්න මේ වගේ තැනකට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඊට පස්සේ බලන්න පුළුවන් අනිත් ටී-ෂර්ට් වලට කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. දැන් මම අර බෑග්ග්‍රවුන්ඩ් එක හරියටම ක්ලෝස් වහලා තියෙන නිසා මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේකටම හොඳට ආර්ට් වර්ක් එක වැඩ කරනවා. හරි. දැක්කනේ? ඒ සියලු කලර්ස් වලට හරියට වැඩ කරනවා. කාපාට එක ලස්සනයි. නිල් පාට එක තමයි තිබ්බේ. මම ඒක දැන් තියන්න. ඊට පස්සේ අපි ගිහලා මේකේ බලමු කොහොමද කියලා. මේකේ කළු පාට එකේ සමහරට අවුල් ගන්න ආන ප්‍රශ්න නැහැ. මෙන්න මේ කලර්ස් තුනේ තියෙනේම අවුලක් නැහැ. එයාට බෑක් ඕනම් බෑක් ගන්නත් පුළුවන්, ෆ්‍රන්ට් ඕනම් ෆ්‍රන්ට් ගන්නත් පුළුවන්. right. මේ හැට් එකේදී චූටි අවුලක් තියෙනවා. මම ඒක ලං කරලා ගමු. ඕන අපිට හැට් එක නැතුව දෙන්න පුළුවන්. අවුලක් නැහැ හැට් එක තිබ්බත් අවුලක් නැහැ. හැට් එක නම් අවුලක් නැහැ. හරි. ඊට පස්සේ මෙන්න මේ කිසිම ආර්ට් වර්ක් එකකට මම හිතනවා මේක සාර්ථක නැති වෙයි කියලා. ඊට පස්සේ ස්ටිකර් මැග්නට් ස්ටිකර් එක හොඳයි තියන්න. ෆෝන් කේස් එකත් අවුලක් නැහැ. මේ වන එකක්වත් මවුස් පෑඩ් එකත් මම හිතන්නේ නැහැ ගැලපෙයි කියලා. මේකත් ගැලපෙයි කියලා හිතන්නේ නැහැ. මම මේ ටික අයින් කරනවා. මේක අවුලක් නැහැ. මෙන්න මේක මේ බෑග් එක අවුලක් නැහැ. මග් එකක් තියමු. මේකත් තේරුම් ගන්න. බුක් එකත් තේරුම් ගන්න. ක්ලොක් එකත් තේරුම් ගන්න. මේ ටික අයින් කරමු. මේ බෑග් එකක් තියෙනවා. පින් එකක් තිබ්බට කමක් නැහැ. චුට්ටක් උඩා කරන්න. හරි ඊට පස්සේ මේවා ටිකත් අයින් කරනවා එපා. ඒවා මුකුත් ඔන් කරන්නේ නැහැ මම මේක දානවා design and illustration, painting and mix කියන දෙක දානවා. නැත්නම් drawing කියන එක තමයි visual art කියන එක තමයි කමන්නේ. මේක nudity තියනවාද කියලා අහනවා. no nudity නෑ. ඊට පස්සේ ඔක්කොම agree. සියලු දේවල් හරි අපි සියලු විස්තර හරි. ඊට පස්සේ මම මේක save work දෙනවා. right ඔන්න මගේ work එක save වෙලා තියෙනවා. එතකොට මෙයා කියනවා මේක විනාඩි 15ක් යනවා කියලා හැපිය වෙද්දී. හරි එතකොට මේකෙදි මට ලැබෙනවා මට ආර්ට් වර්ක්ස් එකක් ලැබෙනවා. ඒ කියන්නේ මට පුළුවන් මගේ ප්‍රොඩක්ට් එක
සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න. එතකොට මේ අපි ඉන්ටර්නැෂනල් ඩොග් ලවර්ස්ලා ඉන්න ගෲප්ස් වලට ගිහිල්ලා අපි එයාලා අවසර දෙනවා නම් එයාලගෙන් අවසරය අරන් අපිට පුළුවන් මේවා ෂෙයා කරන්න අය ගෲප්ස් වල. ඒ වගේම ඔයාලට Pinterest එක. Pinterest කියන එකේ පින් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පින් කරන්න පුළුවන්. මේක සමහරට පින් කරන්න නොදෙන අවස්ථාවක් තියෙනවා. පොඩ්ඩක් try කරලා බලන්න ඒක පින් කරන්න පුළුවන් මේ විදිහට. හරි? එතකොට ඕන ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරි? මේක ඩවුන්ලෝඩ් කරපුවම ඔයාලට ඉමේජ් ටික ඩවුන්ලෝඩ් කරලා දෙනවා. මේ ටී-ෂර්ට්ස් ටික තියෙනවා. මේ මොකක්ස් වලින් ඔයාලට ආර්ට් වර්ක් හදලා සෝෂල් මීඩියා වල ෂෙයා කරලා කරන්න පුළුවන්. රයිට්. මම හිතන්නේ ඔයාලට පැහැදිලි. එතකොට මේ දැන් අපි AI කීපයක් පාවිච්චි කරලා ආර්ට් වර්ක් එක හදලා මේකට අප්ලෝඩ් කරා. මගේ shop එකේ දැනටම පෙන්නන්න නැති වී එක. ඔබ මේ කරපු ආර්ට් වර්ක් කීපෙකුත් එක මේකෙත් ගොඩක් AI ආර්ට් වර්ක් තියෙන්නේ. මේ වගේ ආර්ට් වර්ක් එකක් කරලා අපිට දාන්න පුළුවන්. හරි? මම කිව්වා මේක තාම මම ටෙස්ට් කරන ස්ටෝර් එකක්. ඉතින් බලන්න ලස්සන ආර්ට් වර්ක්ස් තියෙනවා. වැඩේ හරි ගියොත් හරි. හරි? ඒක try කරන්න. මේක ඉතාම සරලව පටන් ගන්න පුළුවන් වැඩක්. right. ඉතින් try කරන්න. මේක ඉතාම සරලව වැඩ කරන්න පුළුවන් වැඩක්. ඉතාම සරලව වැඩ කරන්න පුළුවන් වැඩක්. අපි ටිකක් සංකීර්ණ දේවල් ටිකක් ඉස්සරහට කතා කරමු. මේක තාම සරල කතාවක් මම කිව්වේ. print on demand එක කරන්න පුළුවන්. අපි ඉස්සරහට තව ටිකක් සංකීර්ණ කතාවක් කතා කරමු. සංකීර්ණව මේක කරන්නේ කොහොමද කියලා. subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි කරන වැඩ ගැන විස්තර description එකේ තියෙනවා. අපේ After Effects course එකක් තියෙනවා. ඔයාලට join වෙන්න පුළුවන්. join කළා After Effects ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව ගොඩක් දේවල් අපි කරනවා. ඒක සියලු විස්තර තියෙනවා description එකේ ගිහිල්ලා බලන්න. right එහෙනම් වීඩියෝ එක තුච්ච ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු.